සුබම සුබ දවසක් ඒවා. ඔන්න ඉතින් කාලෙකින් ඔන්න අද ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න හිතුණා. ඔන්න ඉතින් අද අරන් ආවේ කර්මාන්ත ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශ ලංකා මිනරල්ස් ඇන්ඩ් ලිමිටඩ් ආයතනය මගින් ගෙනලා තියෙන රැකියා පුරප්පාඩු පිළිබඳ විස්තරයක්. ඉතින් පුල්මුඩ යන්ත්‍රාගාරය සඳහා තමයි මේ රැකියා අවස්ථා සියල්ලම කැඳවලා තියෙන්නේ. ඉතින් පළවෙනි රැකියා අවස්ථාව ලෙස විදුලි කාර්මික ශිල්පී ප්‍රාථමික ශිල්පීය ගණය PL3 පුරප්පාඩු පවතින ස්ථානයේ පුල්මුඩ යන්ත්‍රාගාරය සඳහා පුරප්පාඩු එකක් පවතිනවා. ඉතින් මේ සඳහා වන අධ්‍යාපන සුදුසුකම් ලෙස අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවරකට නොවැඩි වාර ගණනකින් යටතේ පිරිසෙන් සම්මාන දෙකක් සහිත ඔබ මේකේ විෂන් 6ක් සමත් වෙලා තියෙනවා. ඔබට මේ සඳහා ඇතුම් කරන්න පුළුවන්. ඒ වගේම ශිල්පීය නිපුණතා ප්‍රවීණතා ලෙස විදුලි කාර්මික තනතුරෙහි කාර්යභාරයට අදාළ තෘතීය හා වෘත්තීය නැත්නම් NVQ ලෙවල් 4 මට්ටමේ සහතිකයක් ලැබලා තියෙන්න ඕනේ. ඉතින් මේ සඳහා අවම සුදුසුකම් වන්නේ ඒක. මේ අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා විදුලි කාර්මික ශිෂ්‍ය වසර 5ක පළපුරුද්දක් තියෙන්න ඕනේ. ඒ වගේම NVQ ලෙවල් 4 මට්ටම තියෙන්න ඕනේ. ඉතින් ඔබට මේ සඳහා හිමි වෙන වැටුප් පරිමාණ ලෙස මූලික වැටුප රුපියල් 40280ක් සහ සම්පූර්ණ වැටුප රුපියල් 67040ක් ලෙස හිමි වෙනවා. අභ්‍යන්තර අයදුම්කරුවන් බඳවා ගැනීමේ පිළිතුර ලැබිය යුතු වැටුප් පියවර ආයතනයේ සංග්‍රහයේ 7 වෙනි පරිච්ඡේදයේ විධි විධාන පරිදි තීරණය කරන ලබනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් වයස් සීමාව අවුරුදු 18 නොඅඩු 45 නොවැඩි විය යුතුයි කියලා දක්වලා තියෙනවා. අභ්‍යන්තර අයදුම්කරුවන්ට උපරිම වයස් සීමාව අදාළ නොවේ කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්ව තියෙන රැකියා අවස්ථාව කම්කරු නැත්නම් ලේබර් කැටගරි එකට තමයි අයිති වෙන්නේ. ප්‍රාථමික ශිල්පිය නොවන සේවා ගන්න PL1 කාණ්ඩය තමයි ඔයාලා ඉතින් මෙම සේවයට බඳවා ගන්න ලබන්නේ. පුරප්පාඩු පවතින ස්ථානයේ පුල්පොඩ යන්ත්‍රාකාරයමයි. පුරප්පාඩු සංඛ්‍යාව 98ක්. ඉතින් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පෙනී සිටීම පමණයි ඔබට මේ සඳහා ඉදිරිපත් වීමට ඇති මූලික සුදුසුකම් ලෙස දක්වලා තියෙන්නේ. ඒ වගේම ආරක්ෂක නියාමක නැත්නම් සිකියුරිටි ගාඩ් තනතුරු සඳහා ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයේ PL1 පුරප්පාඩු පවතින ස්ථානයේ පෙරසේම පුල්මුඩ යන්ත්‍රාගාරයටම පුරප්පාඩු සංඛ්‍යාව 7 ලෙස දක්වලා තියෙනවා. මේ සඳහා වෙන බඳවා ගැනීම සුදුසුකමද අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම පමණයි. ඉතින් ගබඩා කරු නැත්නම් ස්ටෝර්මෑන් සඳහා වන ඊළඟ රැකියා අවස්ථාව ගබඩාකරු නැත්නම් ස්ටෝර්මෑන් ලෙස දක්වලා තියෙන ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණන PL1 පුරප්පාඩු පවතින ස්ථානයේ පුල්මුඩ යන්ත්‍රාකාරයේ පුරප්පාඩු සංඛ්‍යාව පුරප්පාඩු 5ක් ලෙස දක්වා තියෙනවා. ඉතින් බඳවා ගැනීම සුදුසුකම් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම. ඉතින් කාර්යාල කාර්ය සහායක මේ සඳහාද අයිති වෙන කාණ්ඩ ලෙස PL1 කාණ්ඩය තමයි මේ සඳහා අයිති වෙන්නේ. ඉතින් පුරප්පාඩු පවතින ස්ථානයේ පුල්මුඩේ යන්ත්‍රාගාරය තමයි මේ සඳහා පුරප්පාඩු සංඛ්‍යාව 1ක් ලෙස දක්වලා තියෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම PL1 සේවා ගණනට අදාළ වැටුප් කේත අංග සහ මාසික වැටුප් පරිමාණය ඉහත අංක 2 සිට 5 දක්වා තනතුරු සඳහා අදාළ වෙනවා කියලා දක්වලා තියෙනවා. කළමනාකරණ සේවා චක්‍රලේඛ 1/2025 අනුව වැටුප් කේතේ PL1 රුපියල් 40500ක මූලික වැටුපක් හිමි වෙන අතර සම්පූර්ණ වැටුප රුපියල් 60530ක වැටුපක් ඔබට මේ සඳහා හිමි වෙනවා. ඉතින් අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා බඳවා ගැනීම පිළිතුරු ලැබිය යුතු වැටුප් පියවර ආයතනයේ ගහේ 7 වෙනි පරිච්ඡේදයේ විධි විධාන පරිදි තීරණය කරන ලබනවා කියලා දක්වලා තියෙනවා. ඒ වගේම දීමනස්ස භාණ්ඩාගාර අනුමත රුපියල් 17800ක ජීවන වියදම් දීමනාව මාසික ආහාර දීමනාව දෛනික පැමිණීම මත පදනම් වෙනවා කියලා දක්වලා තියෙනවා. මාසික පැමිණීමේ දිරි දීමනාව භාණ්ඩාගාර අනුමත කළ රුපියල් 1800ක වන මාසික ප්‍රවාහන දීමනාව ඔබට මේ සඳහා හිමි වෙනවා. ඒ වගේම ප්‍රතිලාභ ලෙස ශල්‍ය හා රෝහල් ගතවීම බාහිර ප්‍රතිකාර සඳහා රක්ෂණ ආවරණය වසරක් සඳහා ලක්ෂ 3ක රෝහල් ගතවීමේ රක්ෂණ ආවරණය වසරක් සඳහා රුපියල් 25000ක බාහිර ප්‍රතිකාර බිල්පත් ප්‍රතිපූර්ණය පවුල් ඇතුළුව වසරක් සඳහා රුපියල් 10000ක දත්ත ප්‍රතිකාර බිල්පත් ප්‍රතිපූර්ණය ස්ථාවර නිශ්චිත සීමාවක් දක්වා වෛද්‍ය වියදම් ලබා දීම අභ්‍යන්තර වෛද්‍ය ආධාර ක්‍රමය යටතේ වසර දෙකකට වසර වරක් රුපියල් 12000ක දීමනාව අභ්‍යන්තර වෛද්‍ය ආධාර ක්‍රමය යටතේ වසරකට වරක් බාහිර ප්‍රතිකාරය වෙනුවෙන් රුපියල් 5000ක මුදලක් ලබා දීම දරුවපතක් වෙනුවෙන් වසර දෙකකට
වරා රුපියල් 12,000ක මුදල ලබා දීම. සේවකයා විසින් සේවක අර්ථසාධක අරමුදල් දායකත්වය 10%ක් දරිය යුතු අතර ආයතනය විසින් 15%ක දායකත්වයක් දරනු ලැබේ. එමෙන්ම සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල සඳහා 3%ක දායකත්වයක් ආයතනය විසින් දරනු ලබනවා කියලා දක්වා තිනවා. ඉතින් පොදු කොන්දෝසි ලෙස සෑම අයදුම්කරුවෙකු ශ්‍රී ලාංකික පුරවැසියෙකු වෙන්න ඕනේ. තනතුර පැවරෙන කාර්යය මැනවින් ඉටු කරන්න ඕනේ. ඒ වගේම ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට ඔබ අවශ්‍ය කායික හා මානසික යෝග්‍යතාවයකින් යුක්ත වෙන්න ඕනේ. විශිෂ්ට චරිතයකින් යුක්ත වෙන්න ඕනේ. තෝරාගන්න ලබ අයදුම්කරුවා මුළු ඉපයීම් වලින් උපයන විට ගෙවීම් බද්ද අය කරන ලබනවා කියලා දක්වලා තියෙනවා. අයදුම්පත් කැඳවීම අවසාන දිනට අදාළ වයස මට්ටම ගණනය කරනු ලබනවා කියලා දක්වලා තියෙනවා. රජයේ සේවය සංස්ථාල ව්‍යවස්ථාපන මණ්ඩල හා රාජ්‍ය සමාගම් සේවයේ නියුතු අයදුම්කරුවන් ඔවුන්ගේ අයදුම් පත්‍රය අදාළ දෙපාර්තමේන්තු ආයතනවල ප්‍රධානීන් මාර්ගයෙන් ඉදිරිපත් කළ යුතුයි කියලා දක්වලා තිනවා. ඊට දක්වන ලද තනතුරු සඳහා අයදුම්පත් යොමු කිරීමේදී ඔබගේ ඊමේල් ලිපිනයද ඇතුළත් කර ඔබගේ අස්සන සහිතව අයදුම්පත විය යුතු අතර අයදුම්පතේ දක්වා ඇති පරිදි සියලු අධ්‍යාපන වෘත්තීය හා සේවා සහතික පත්‍රවල ඡායා පිටපත් ඒ සමග එවිය යුතු කියලා දක්වලා තියෙනවා. ඔබ විසින් ලිපිකවරේ වම්පස ඉහළ කරවරේ අයදුම් කරන තනතුරු පැහැදිලි ලෙස සඳහන් කර රාජගිරි සරණ මාවතේ අංක 347 එකකින් කෙන් 13 හි ලංකා මිනරල් සෑන්ඩ් ලිමිටඩ් සභාපති වෙත 2026 7:20 දිනට පෙර 20 වන දිනට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් අයදුම්පත් යොමු කළ යුතුය කියලා දක්වලා තියෙනවා. තවද උක්ත තනතුරු සඳහා බඳවා ගැනීම පිළිබඳ අවසන් අධිකාරී බලය ලංකා මිනරල් සෑන්ඩ් ලිමිටඩ් අධ්‍යක්ෂක මණ්ඩලය සතු වෙනවා කියලා දක්වලා තියෙනවා. ඉතින් අද අරගෙන ආවේ ලංකා මිනරල් සෑන්ඩ් ලිමිටඩ් ආයතනයේ තනතුරු හා සේවා පිළිබඳ තොරතුරු විස්තරයක්. ඉතින් මේ වගේ තව රැකියා අවස්ථා පිළිබඳ විස්තරයකින් හමු